දක්වාම ක්‍රියාවලිය බලා ගන්න පුළුවන්. කිතුල් පැණි හදන්න කිතුල් මලෙන් ලබා ගන්නා ශ්‍රාවයට කියන්නේ තෙල් දිය කියලා. තෙල් දිය ලබා ගැනීම නම් පහසු කාර්යයක් නෙවෙයි. කිතුල් ගසටම තද කර ඉනිමගක් ආකාරයට බැඳ ඇති හැර ඔස්සේ කිතුල් මලට ළඟා වෙන්න පුළුවන්. කලින් දවසේ තෙල් දිය එකතු වෙන්න මුට්ටියක් සවි කරලා තියෙන්නේ. ඉතින් තෙල් දිය වලින් පිරුණු මුට්ටිය හෙමින් ලණුවකින් පහළට බාන අතර හිස් මුට්ටියක් නැවත කිතුල් මලට සවි කරන්නේ නැවත තෙල් දිය පසුදින එකතු කර ගැනීම සඳහායි. පසුව එකතු කරගත් තෙල් දිය හොඳින් මේ ආකාරයට පෙරා ගන්නවා. පෙරාගත් තෙල් දිය හොඳින් උකුවන තුරු රත් කර ගන්නවා. මද වේලාවකට පසු හොඳින් රත් වූ තෙල් දියෙන් මේ ආකාරයට පෙන මතුවන අතර ඒවා සෙමෙන් ඉවත් කරගනු ලැබෙනවා. පසුව තෙල් දිය තවදුරටත් රත්වන අතර එය කෙමෙන් කෙමෙන් හිඳී යන අතර උයි ලා දුඹුරු පැහැයට හැරීමට පටන් ගන්නවා. පදමට රත් වූ පසු කිතුල් පැණි මේ ආකාරයට සැකසෙන අතර කිතුල් පැණි හොඳින් නිවා කල් තබා ගැනීමට බෝතල් වලට අසුරනු ලැබෙනවා.